बोला मॅडम पुलवान जपान पुलवान आणि तवा नमाई वाणन दिस का हाज विजोसे रसको कोण काय शिवस पुलवान අනේ ඵලයා මාමේ යන්න. මෙතුමන්ලා ඇයි දරුවන්ගේ ප්‍රශ්නයකට ඔබතුමාව හම්බෙන්න ඉන්නේ කියලා ගෙදරට පණිවිඩයක් කියලා තිබුණා ඒකයි. එතකොට මුන්නේ මං සර් මෙයාගේ හයියට ආවෝ. කියන්න සර්. පණිවිඩේ වල තිබ්බේ මේ තාත්තට නම් ඔබතුමා එන්න ඕනේ නෑනේ. යන්න. ඔය ඉතින් තාත්තා එන්න නේ. තාත්තා මෙහෙ එන්න. අමුදේ නැමෙන්නේ තාත්තා තමුද කියලා අරගෙන වාඩිලා. තාත්තා ඉල්ල වෙන්න මෙතන. විකාර කරනවා මෙතන. ළමයිගේ එක එක ප්‍රශ්න හින්දා මං දෙමාපියෝ කීප දෙනෙකුටම පණිවිඩය යව ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. දැන් මේ තාත්තගේ දරුවගේ නම මොකද්ද? නම සර් මේ හිච්චානේ බං ගොල්ලගේ නම. ඔව් සර් හිච්චා. හැබැයි හිච්චා කියන්නේ ගෙදරනේ සර්. ඉස්කෝලේ කියන්නේ හුච්චා කියලා. ඔව්. ඈ? හුච්චා? ඔව් සර් මට ඇහුණා ගෑනිත් එක කියන ඕඩි එක. අම්මේ මට ඉස්කෝලේ යෝ කියන්නේ හුච්චා කියලා කියනවා සර්. මම අහන්නේ මේ ඉස්කෝලෙන් දාපු එක නම් නෙමෙයි. තමුන්ගේ දරුවගේ උප්පැන්නේ තියෙන නම මොකද්ද? උප්පැන්නේ නවතියා සර්. උප්පැන්නයක් තියනවද කියලාත් ඇති. එතකොට තමුන්ගේ දරුවගේ නම තාත්තා දන්නේ නැහැ. දන්නේ නැහැ සර්. ගෑනින්නේ සර් නම දැන් මේ වෙලාවේ මං එහෙදී නිච්චි නෑ සර් බීලට කොයිදී. හරි දරුවා ඉන්නේ කීයේ පන්තියේද? දරුවා ඉන්නේ සර් මේ එකේ පන්තිය බං එකේ. ඇයි බං අපි එකත් එක්කමනේ බාර දුන්නේ. එකේ මේ අවුරුද්දේද? නෑ සර් දැන් අවුරුදු 3-4කට කලින්. ඒවා මම අහන්නේ ලොකු සර් මේ අපි නිවාසාන්තර තරගේ මේ අවුරුද්දේ අවසානයේ දානවද නැත්නම් ලබන අවුරුද්දේ දානවද? එට්ටිගේස අපිට ඕක වෙන වෙලාවක ස්ටාෆ් මීටින් එකක් දාලා කතා කරගන්න පුළුවන් නේද? ඈ දැන් මෙතන මම මේ ප්‍රශ්නයක් විසඳන ගමන් ඉන්නේ. ඈ එට්ටිගේසට යන්නකෝ. ඈ යන්න. මෙහෙ මම කියන්නේ තමුන්ගේ දරුවා බාර දුන්නු පන්තිය නෙමෙයිනේ. තමුන්ගේ දරුවා දැන් ඉන්නේ කීයේ පන්තියේද? කීයේ වුණත් සෝ පන්තියේ ඉන්න විදියක් නෑ සෝ. කැලේ පැනලත් ඒකනේ කාරණාව සර්. හදන්න බෑ සර්. මනුස්සයෝ මම අහන්නේ තමුන්ගේ දරුවා ඉගෙන ගන්න කීයේ පන්තියේද? කීයේ වුණත් සෝ ඉගෙන ගන්න විදියක් නෑ සෝ. උගේ දන්නවනේ හැදියාව දරුවගේ නම දන්නෙත් නැත්තම් ඉන්න පන්තිය දන්නෙත් නැත්තම් මං කොහොමද තමුන්ට එන්න කියපු කාරණා මොකද්ද කියලා දන්නේ? නැද්ද කොටිද ඔක්කොම කාරණාව දන්නවා සර් මම කාරණාව දන්නවා. කාරණාව දන්න? මොකද්ද? නල්ල සර්ගේ නල්ල බැලෙන්න ඇට්ටියෙන් නමලගේ මගේ කොල්ලනේ සර් නැත්තම. එතකොට මේ මගේ නලල බලපු වසවර්ති සුමුදුවගේ තාත්තද මේ? ඈ? තාත්තා කියලා තමයි සර් මම හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ගමේ උන්නම් ඉතින් ඔය එක එක කතා කියනවා. මොනවද ගමේ උන් කියන කතා? කේලමක් ඇහෙන්න බෑ නායකුණත් අස්ස ජවේ එනවනේ. ඈ? මම ඔය ලියුම් ටික ටයිප් කරනවා. තමුන්ගේ ළමයා පෙරේදා පොල්ලැට්ටියකින් ගහලා මගේ නලල බැලුවා පිට්ටනියේදී. හරිද? ක්‍රීඩා භාරසවරු සම්පූර්ණව සිද්ධිය දැක්කා. සර්. යා මන්දිර. කොටිද ඔක්කොද? ඔව් සර්. ගිහින් එන්න කියන ක්‍රීඩාසට. ඈ? ක්‍රීඩාසට ගිහින් එන්න කියනවා. සුමුදුගෙන් පුදුම වදයක් තියෙන ඉස්කෝලේට. තේරුණාද? ගුරුවරයෙක් කියන කිසිම දෙයක් කනකටවත් ගන්න නැහැ. මම පණිවිඩ කීයක් කියවද ගෙදරට එන්න කියලා. ඈ? දැන් මේකනේ සර්. ඕකගෙන් ගෙදරදිත් පුදුම වදයක් තියෙන්නේ. හැබැයි මං සර්ට එන්න කියලා පණිවිඩ එවන්නේ නෑනේ සර්. ඉතින් සර්ුත් මට පණිවිඩ එවන්න එපා. පුළුවන් දෙයක් කරලා හදාගන්න බලන්න සර් දරුවෝ. සර් මට එන්න කිව්වද? ඔව් ජයතිලක මහත්තයා. මෙන්න ඇවිල්ලා ඉන්නවා ඇට්ටියෙන් ගහලා මගේ නල්ල පළපු වසවර්තියාගේ තාත්තා. ජයතිලක මහත්තයා සම්පූර්ණ සිද්ධිය දැක්ක නේද අනේ? කියන්නකො විස්තරේ. විස්තරය කියන්නේ මේකයි.
ළමයි හැබැයි වොලිබෝල් කෝට් එකේ සෙල්ලම් කරගෙන හිටියේ. මම තමයි එතන ජජ් කරේ. බෝලේ එහාට මෙහාට යනවා දැකලා මටත් කලන්තයක් වගේ ආවා. මාත් එහෙම කණු අල්ලගෙන වාඩි වුණා. සිද්ධිය මොකද්ද කියන්නේ හරියටම දන්නේ නැහැ. අරු ඇරිය ඇට්ටියේ මුට. අරු කියන්නේ තමුසේගේ කොල්ලා. මුට කියන්නේ මුට කියන්නේ මුට. සමාවෙන්න සර්. හැබැයි ඒ ගහපු පාට හැදෙන පින්සිපල් කෙනෙක් නෑ. හැදි. අනේ මේ බලන්නකො ලොකු එහෙම දෙයක් නෑ. අටේ පන්තියේ පොඩිව රබර් සර්පේ ගිනන පන්තියේ. ඉතින් හෙට්ටියෝ ඔය මොන මගුලට යකෝ මෙතෙන්ද ගෙනාවේ ඈ හෙට්ටිගේ සට පුළුවන් නේ කියලා දඩුවම් කරන්න රබර් සර්පේ මෙතන කියලා මේ ප්‍රශ්නේ කිසිම නැස්සේ චාරෙන්ද විකාර කරනවා මෙතන ජයත්‍රි සර් උත් යන්නකෝ මට සර් හවස ක්ලිනික් යන්න තියෙනවා. යන්න ක්ලිනික් උත් යන්න තාත්තට දැන් විශ්වාසයිද ඇට්ටියෙන් ඇරියේ තමුසලයි කොල්ලම කියලා ඈ ඔය පේනවනේ සාක්ෂි මම කොහොමද දැනන් හිටියද ඔය වැඩේ කරේ අපේ එකා කියලා. ඌ ගෙදරදී කීයේ හිටියේ කොයිලා හරි අරිනවා ප්‍රින්සිපල්ට ඇට්ටියෙන් කියලා. අනේ ලොකු සර් මගේ පන්තියේ ළමයි කරිසමේ කක්ක දාගෙනනේ සෝ පොට්ට ගඳයි. එහෙමද යන් ටීචර් මං හොදන්න දෙන්න අනේ ටීචර් මේ ටීචර්ගේ පන්තියේ දේවල් ටීචර් බලා ගන්න ඒවත් මට හොදන්න දෙන්න කියලාද කියන්නේ බොහොම අපූර්වයි තමුසෙලා ළමයි හදන විදිය ඈ මේක පාසලක් විනය නීති රීති පද්ධතියක් තියෙනවා දන්නවද කොඩිදුවක්කු සර් මොකද මාතු ගිහිල්ලා විනය බාර සර්ටත් එන්න කියලා පහ වසරේ පන්ති බාර ටීචර්ට කියන්න සුමුදු ළමයවත් එක්කගෙන ඔෆිස් එකට එන්න කියලා පාසලක් වුණාම ලොකු සර් මට එන්න කිව්වාද? සුගත් මහත්තයා මෙන්න ඇවිල්ලා ඉන්නවා මට රැට්ටියෙන් ගහපු දරුවගේ තාත්තා බොහොම සතුටුයි. සතුටු වෙන්න කාරණාවක් නෙමෙයි සුගත් මහත්තයා ඒක ලොකු සර් සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. අපි අර අඹපැල 150 හිටියෝ ව්‍යාපෘතියේ ඒකේ 150 මෙල්ල නෑ. එක පැලේක දල්ලක් දාලා තිබෙ මෙතෙන් ටොයිලට් එකේ හැබැයි. අනේ මේ හෙට්ටිගේ සර් මෙතන මේ වැදගත් ප්‍රශ්නයක් නේ විසඳින්නේ මෙතන ඔබ පැලේක මේ දළු දාමු යන්න කරුණා කරලා යන්න ගිහලා වැඩක් බලාගන්න සුගත් සර් මෙන්න මේ තාත්තට තේරෙන්නේ නැහැ තමන්ගේ දරුවා කරපු වැරදි බරපතලකම පොඩ්ඩක් කියලා දෙන්නකෝ පාසලේ තියෙන විනය නීති රීති පද්ධතිය ගැන. ඔව් පාසලේ තියෙන විනය නීති මාලාව ගැන කතා කරද්දී අංක 1 කොණ්ඩේ සහ රැවුල මේ දෙක ඕනට වඩා දික් කරලා වවන්න බෑ. ඊට පස්සේ ඇඳුම ෂර්ට් එක බොඩි බිල්ඩර් වගේ හැට්ටේ වගේ හදාගෙන ඉන්න බෑ. ඊට පස්සේ කලිසම බීඩිය වගේ පෝල්ට් එක හදලා එහෙම හීනි කරගෙන ඉන්න බෑ. ඒක තමයි අපේ පාසලේ විනය නීති මාලාව. හරි. ඒ කාරණාව ඇත්ත. දැන් ඇට්ටියෙන් ගහපු කෙනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ සුගත් මහත්තයා. That's a point. සර්ට ඇට්ටියෙන් ළමයා ගහන වෙලාවේ කොණ්ඩේ සහ රැවුල වවලා හිටියා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සර්ට ඇට්ටියෙන් ගහන වෙලාවේ දරුවාගේ නිල ඇඳුමේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. එතකොට දැන් අර වසවර්ති කොල්ලා ඇට්ටියෙන් ගහලා විදුහල්පතිගේ නල්ල කොළප එක වැරද්දක් නෙමෙයි. ඒක ඒ දරුවා ගෙදරින් ගෙනාපු ගතිගුණනේ. ඒව ගැන මම වැඩි තැකීමක් කරන්නේ නැහැ. විනයබාර ගුරුවරයා විදියට මම බලන්නේ විශේෂයෙන්ම කොණ්ඩේ රැවුල සහ ඇඳුම ගැන විතරයි. දැනුත් දෙන්නෙක්ගේ කොණ්ඩේ රැවුල කපලා වෙස. මේ සුගත් සර් එක්ක සෙල්ලන්නේ නැහනේ. අත්තගේ කොණ්ඩේ වැඩිද මන්ද? සර් මං එක්කන් ආව සමුදුව. ඔය ඉන්නේ. අන්න තවත් ඇට්ටියක් අතේ. අප්පට සිරි තාත්තා දැකපු කල්. ඔය මං කිව්වේ කතා කරන්නවත් දන්නේ නෑ මුව දාන්න ඕනේ පුනරුත්ථාපනයට. එහෙම වුණොත් ආයෙත් ඇට්ටෙන් කක් දෙනවා මං ඔළුව පැලෙන්න. මුට මට සර් කාලච්චේ දිවරේ ඵලයන් පන්තිර මූ තනිකර මැට්ටෙක් මැටි ගුලියක් මූ. ඔව් සර් මේ ළමයා මැටි ගුලියක් තමයි. දැක්කද මං කිව්වේ ටීචර්ත් ඔය කියන්නේ. මේ ළමයා විතරක් නෙමෙයි සර් මේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි මැටි ගුලි. හැම පාසලකම හැම දරුවෙක්ම මැටි ගුලි තමයි සර්. ඔව් සර් ගුරුවරු සහ දෙමාපියෝ තමයි මේ මැටි ගුලි වලින් ලස්සන නිර්මාණ කරන්න ඕනේ. ඒත් මේ මැටි ගුලි එහෙමම තිබුණොත් මැටි වේලෙනවා. මැටි වේලුණායින් පස්සේ ඒ වගේ කිසිම වැඩක් ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි ළමයිනුත්. පොඩි කාලේදී හරියට හදාගන්න බැරි වුණොත්
ලොකු වුණාම හදාගන්න අමාරුයි. ඒ නිසා ළමයි කියන මැටිගුලි ලස්සනට හදාගන්න එක ගුරුවරු වගේම දෙමාපියන්ගේ යුතුයකමක් සහ වගකීමක්. සර් මේ මේක කසිප්පු පිළ ඉස්කෝලේ ඇවිල්ලා. මට්ටම් නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තටත් හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න විසඳලා ගන්න. ආයේ හෙට එන්නේ මොකෝ සර්? අද ආපු එකේ අදම විසඳලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා.